समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඊටාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි ධර්ම ශ්‍රවණයට එකතු වෙන්නේ. ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධය පිණිස නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පින්වතුනි, අද ඔබට මේ උතුම් ධර්මානුශාසනාවේදී අංගුත්තර නිකායේ තික්ක නිපාතයට අයත් කරුණු 3 බැගින් බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා ඇතුළත් කොටස තමයි තික නිකාය. තික නිපාතය. අංගුත්තර නිකාය කියන්නේ අංක වශයෙන් උසස් වෙන පිළිවෙලට වදාළ දේශනා ඇතුළත් කොටස. සූත්‍ර දේශනා 9000ක් පමණ ප්‍රමාණයක් මේ අංගුත්තර නිකාය තුල ඇතුළත් කරලා තියෙනවා. සූත්‍ර දේශනා කියද්දී 18000කට ආසන්න සූත්‍ර දේශනා ප්‍රමාණයක් අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක බුද්ධ දේශනා හැටියට ඒ වගේ මහරහතන් වහන්සේලාගේ උතුම් අරහන්ත දේශනා හැටියට ආනන්ද හාමුදුරුවෝ කටපාඩමින් දරාගෙන ධාරණය කරගත් ඒ උතුම් ධර්මස්කන්ධයන් එදා පළවෙනි ධර්ම සංගායනාවේදී සංගායනා වුණා. එතනදී බුදුරජාණන් වහන්සේගේ දීර්ඝව දේශනා දීඝ නිකාය හැටියට වෙන් කරා. එතන නිකාය කියන්නේ කොටස කියන අර්ථය. මධ්‍යම ප්‍රමාණ දේශනාවන් උන්වහන්සේ අවුරුදු 45ක් පුරා දේශනා කරන ලද දේශනා අතර මධ්‍යම ප්‍රමාණ දේශනා මජ්ක්‍ධිම නිකාය හැටියට වෙන් කරා. අංක වශයෙන් උසස් වෙන පිළිවෙලට වදාළ දේශනා ඔන්න කරුණු එකක් ගැන විස්තර කරනවා. ඒකක නිපාතේ. කරුණු දෙකක් ගැන විස්තර කරනවා. දුක්ඛ නිපාතේ කරුණු දෙකයි. තික නිපාතේ කරුණු 3ක් ගැන විස්තර කරපු දේශනා. කරුණු 4ක් ගැන චතුත්ථ නිපාතේ. ඔය වගේ අංක වශයෙන් ඉහළට වෙන වෙනම දේශන එකතු කරලා වෙන් කරලා බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් පුරා දේශනා කරපු දේශනා වෙනම කොටසකට වෙන් කරා. ඒකට කියනවා අංගුත්තර නිකාය. අංක වශයෙන් උසස් වෙන පිළිවෙලට වදාළ දේශනා ඇතුළත් කොටස. ඊළඟට සංයුක්ත නිකාය විශේෂ මාතෘකා යටතේ එකතු කරපු දේශනා. මේ සංයුක්ත නිකායේ පොත් වහන්සේලා ගත්තොත් සංයුක්ත නිකායේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, 5 1 5 2 කියලා පොත් වහන්සේලා වෙන වෙනම අද ධර්ම ග්‍රන්ථයන් හැටියට වෙනම බුද්ධ ජයන්ති පරිවර්තන පොත් වහන්සේලා පවතිනවා. ඒ අතර දේවතා සංයුක්තේ, දේවපුත්ත සංයුක්තේ මේ දෙවිවරු දිව්‍ය පුතුන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ඒ අයගේ ධර්ම කැටළු ප්‍රශ්න බුදුහාමුදුරන්ගෙන් අහලා විසඳගත් දේශනා. ඊළඟට පටිච්ච සමුප්පාදය ගැන බුදුහාමුදුරුවෝ කරපු දේශන ඔක්කොම එකතු කරලා සංයුක්ත කියන්නේ එකතු කරපු දේශනා. පංච උපාදානස්කන්ධය ගැන වදාළ දේශනා. ඒ ඔක්කොම එකතු කරා. ස්කන්ධ සංයුක්තේ හැටියට. ඊළඟට සලායතන සංයුක්ත ආයතන 6 ගැන. මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන 6 මුල් කරගෙන වදාළ දේශන ඔක්කොම එකතු කරා.
ඊළඟට 5 1 5 2 කියන මේ පොත් වහන්සේලා තුල සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. එතකොට මේ විදිහට සංයුක්ත විශේෂ මාතෘකා යටතේ ගොනු කරපු දේශන එකතු කරලා සූත්‍ර දේශනා 8000 ගණනක් ඒ තුල ඇතුළත් වෙලා තියෙනවා. ඊළඟට ධම්මපද ඔබ දන්නවා ගාථා වශයෙන් බුදුහාමුදුරුවෝ අදාළ දේශනා ධම්මපදේ උදාන වාක්‍ය පේතවත්තු විමානවත්තු මේ ප්‍රේතයන් අමනුෂ්‍යයන් ගැන කරපු දේශන. විමානවත්තු කියන්නේ දෙවියන් ගැන කරපු දේශනා. රහතන් වහන්සේලාගේ උදාන තේර ගාථා. රහත් භික්ෂුණීන් වහන්සේලාගේ උදාන තේරි ගාථා. ඔය විදිහට සුත්ත නිපාතේ කුද්දක නිකාය ජාතක පාළි ඔය වගේ කොටස් ගොඩාක් එකතු කරලා ඒවට කුද්දක නිකාය හැටියට නම තිබ්බා. දැන් නිකාය කියන්නේ කොටස. එතකොට සූත්‍ර පිටකයට අයිති සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය, දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය ඔය වගේ කොටස් 5ක් යටතේ සංගායනා වුණා. එතකොට අද අපි මේ කතා කරන්නේ තික නිපා අංගුත්තර නිකායේ තික නිපාති කියන කරුණු 3 බැගින් වදාළ දේශන ඇතුළත් කොටසේ මහා සාල කියන සූත්‍ර දේශනාව. මේ දේශනාව අද එකක් මේ වර්තමාන ලෝකයට ඔබට අපි කාටත් ඊටාම ගැළපෙන බුදුහාමුදුරුවෝ අනාගතයේ දැකලා කරපු දේශනාවක්. අද අපිට ලෝකෙ දිහා බලද්දි පේනවා ලෝකෙ පුරාම මහා යුද බියක් වර්ධනය වෙනවා. ඔබ අහලා ඇති පළවෙනි ලෝක යුද්ධෙ මේ ලෝකේ රටවල් බොහෝ ප්‍රමාණයක් එකතු වෙලා එක එක පැතිවලට බෙදිලා ලෝක යුද්ධ මීට අවුරුදු ගණනාවකට කලින්ද සිදු වුණා. එතකොට දශක ගණනාවකට පෙර මේ වගේ ලෝක යුද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ කාලේ මේ තරම් දියුණු තාක්ෂණික ක්‍රම, දියුණු අවියාවිද, දියුණු තාක්ෂණයක් තිබිච්ච නැති කාලේ ඒ ලෝක යුද්ධ නිසාත් ලක්ෂ ගණන් මිනිස්සු මිය ගියා. ඊළඟට ඔබ අහලා ඇති දෙවනි ලෝක යුද්ධය. අන්න ඒ වෙනකොට මහා පරමාණු බෝම්බ වලින් හිරෝෂිමා නාගසාකි වගේ මේ නගරවලට ඒ හෙළන ලද ඒ පරමාණු බෝම්බ නිසා ලක්ෂ ගණන් මිනිසුන් මිය ගියා. එහි විකිරණ බලපෑම නිසා පරම්පරා ගණනාවක් ඒ උපදින පරම්පරා ගණන් ඒ භූමිවල පවා ඒ අයටත් ඒ බලපෑමෙන් යම් යම් රෝග තත්ත්ව ඇති වෙන්න පටන් ගත්තා. එතකොට අපිට පේනවා මේ ලෝකේ එදා පළවෙනි ලෝක යුද්ධය, දෙවෙනි ලෝක යුද්ධය වගේ නෙමෙයි අනාගතයේ යම් යුද්ධයක් ඇති වුණොත් අද වෙනකොට දියුණු තාක්ෂණ අද ලෝකේ රටවල් දිහා ඔබ බලන්න තරංගෙට නවීන අවියාවිද නවීන තාක්ෂණික ක්‍රම අද මේ තියෙන තාක්ෂණයත් එක්ක අපිට හිතා ගන්න බැරි තැනකට ලෝකෙ යන්නේ. එතකොට මේ තාක්ෂණයත් එක්ක අද දවසින් දවස නවීකරණය වෙන අවියාවිදත් එක්ක අනාගත ලෝකයේ ගැන අපිට හිතා ගන්න බැරි මහා බියජනක ස්වභාවයක් මේ ලෝකෙ දියුණු යයි කියාගන්න රටවල් ලෝකෙ බලය තමන්ගේ අතට ගන්න උත්සාහ කරන බලවත් රටවල් යම් හේතුවකින් ලෝකේ මහා යුද්ධයක පැටළුණොත් මොනවෙන් විනාශයක් වෙයිද? මොනතරම් පිරිසක් කෝටි ගණනක් මිනිස්සු ජීවිතවලින් වන්දි ගෙවන්න පුළුවන්? මොනතරම් මේ යුද්ධ ඉදිරියේ මිනිස්සු අසරණ වෙනවද? ලක්ෂ ගණන් මිනිස්සු සරණාගත කඳවුරුවල කන්න නැතුව පාරවල් වල තුවාල වෙලා බේත් ටිකක් ගන්න විදියක් නැතුව ගොඩනැගිලි ගෙවල් බලාගෙන ඉන්නේ නැද්දි බිමට සමතලා වෙනවා. ඒකට මේ වගේ ලෝකේ අනාගත බියක් අපිට පේනවා. මෙන්න මේ ගැන අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ කියන්නේ මීට අවුරුදු 2560 ගානකට කලින් මහා සාල කියලා බමුණෙක් දවසක් බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අංගුත්තර නිකායේ තික නිපාතේ මේ මහා සාල සූත්‍රය. මේ බමුණ ගිහින් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මෙන්න මෙහෙම දෙයක් අහලා තියෙනවා. අතීතේ පහළ වෙලා හිටපු බුදුරජාණන් වහන්සේලාගේ කාලවල මීට වඩා දීර්ඝ ආයුෂ තිබුණා කියලා මං අහලා තියෙනවා. ඒ කාලේ මිනිස්සුත් මීට වඩා දීර්ඝ ආයුෂ ලැබුවා කියලා මං අහලා තිනවා. මේක ඇත්තක්ද?
ඒ වගේම ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ අනාගතේ මේ මිනිස්සුන්ගේ මේ තියෙන ආයුෂත් අඩුවෙලා ආයුෂයෙන් මිනිසුන් පිරිහෙනවා කියලා මං අහලා තියෙනවා. ඒක ඇත්තක්ද? අනාගතේ එන්න මිනිස්සු ආයුෂයෙන් ශරීර ශක්තියෙන් පිරිහිලා විපත් බහුල වෙලා මේ ලෝකෙ විශාල විපත් වලට අනාගතේ ගොදුරු වෙනවා කියලා මං අහලා තියෙනවා. මේක ඇත්තක් තියනවද කියලා අතීත අනාගත වර්තමාන මේ තුන් ලෝකයේම දකින්න පුළුවන්. අතැඹුලක්සේ මේ විශ්වයේ ලෝකයේ පරිපූර්ණව අවබෝධ කරගත් සර්වඥයන් වහන්සේගෙන් මේ මහා ශාල කියන බමුණ මේ ප්‍රශ්නය අහනවා. අපි බුදුරජාණන් වහන්සේ මේ බමුණට මේ කාරණා විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ කරපු දේශනාව තමයි මහා ශාල සූත්‍රය. ඒකෙදි බුදුරජාණන් වහන්සේ වදාළ මහා ශාල ඔබ ඔය අහපු කාරණේ සත්‍යයක්. අතීතේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා මීට වඩා දීර්ඝ ආයුෂ ඇති කාලවල පහළ වුණා. දැන් අපි දන්නවා මේ මහා භද්‍ර කල්පයේම කකුසඳ කෝණාගමන කාශ්‍යප කියලා බුදුරජාණන් වහන්සේලා තුන් නමක් ඔබ මම සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් මේ මහා භද්‍ර කල්පේ පහළ වෙලා තියෙනවා. උන්වහන්සේලාගේ ආයුෂ ගැන ඒ දහම් පොත්පත්වල අට කතාවල අතීත බුදුරජාණන් වහන්සේලාගේ විස්තර ගැන සඳහන් වෙන තැන්වල ඒ ආයුෂ ගැන සඳහන් වෙන්නේ කකුසඳ බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලේ. මේ ලෝකේ ජීවත් වෙච්ච සාමාන්‍ය මිනිස්යන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 40000ක් වගේ කාලයක් කියලා. අද අපිට හිතන්නවත් බෑ. මේව ඇහෙනකොට සාමාන්‍ය අද ඉන්න කෙනෙකුට අද මේ දකින ලෝකෙ ගැන මේ මිනිස්සුන් දිහා බලලා තර්ක කරන්න ගත්තොත් කෙනෙකුට හිතෙන්නේ මේක බොරුවක් කියලා. කොහොමද ඔක පිළිගන්නේ කියලා හිතේ. ඇයි අපිට කිසිම මේ ඉන්ද්‍රිය වලට ගෝචර වෙලා අපිට අපේ තර්ක නුවණින් ගලපලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට කකුසඳ බුදුහාඳුරු පහළ වෙච්ච අතීත කාලේ මේ ලෝකේ ජීවත් වෙච්ච සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 40000ක් වගේ කාලයක්. ඊළඟට මේ මහා භද්‍ර කල්පයේ දෙවනුව පහළ වුණා කෝණාගමන කියලා බුදු කෙනෙක්. උන්වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 30000ක් වගේ කාලයක් කියලා. එතකොට මේ ලෝකේ අවුරුදු 30000ක් වගේ ජීවත් වෙන මිනිස්සු ඉන්න කාලෙක තමයි කෝණාගමන කියන බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන්නේ. එකත් අපිට වර්තමානයේ මේ ජීවත් වෙන මිනිස්සුયો හැටියට මේ දකින ලෝකෙ දිහා මේ ඇස කන නාසය මේ ඉන්ද්‍රිය ගෝචර නුවණින් ගත්තොත් අපි තර්ක කරලා හිතන්න ගියොත් අපිට හිතෙන්නේ ඒකත් කොහොමද පිළිගන්නේ කියලා හිතෙන්න පුළුවන්. ඊළඟට මේ මහා භද්‍ර කල්පයේ තුන්වෙනුව පහළ වුණා කාශ්‍යප කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කාශ්‍යප බුදුහාමුදුරුවෝ. අපේ බුදුහාමුදුරන්ට කලින් පහළ වුණේ කාශ්‍යප බුදුහාමුදුරුවෝ. ඒ කාලේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 20000ක් කියලා සඳහන් වෙනවා. අවුරුදු 20000ක් වගේ කාලයක් ඒ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ මිනිස්සු ජීවත් වෙලා තියෙනවා. එතකොට අපිට ඒකත් මහා පුදුමයක්. මෙච්චර කල් කොහොමද මොන වගේ මිනිස්සුද? ඇයි අපිට එහෙම කිසිම හිතා ගන්නවත් පුළුවන් ක්‍රමයක් නැහැ. හැබැයි ඔබට මෙන්න මෙහෙම ගැලපුවොත් යමක් තේරුම් ගන්න පුළුවන්. දැන් අපේ බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට ඔබ මම සරණ ගිය අපේ ගෞතම බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ මේ මහා භද්‍ර කල්පයේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට. එතකොට උන්වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120ක් කියනවා. සාමාන්‍ය ආයු අපේක්ෂණය අවුරුදු 120ක්. ඒ කියන්නේ මේට අවුරුදු 2560 ගානකට කලින් මේ ලෝකේ ජීවත් වෙච්ච සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ක්. සාමාන්‍ය ආයු අපේක්ෂණය. ඒකෙන් කියන්නේ නෑ ඊට වඩා වැඩිපුර ඉන්න බෑම කියලා. ඔබ අහලා ඇති අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභීන් අතර අග්‍රම කෙනා. අවුරුදු 150ක් ජීවත් වෙලා උන්වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ.
ඊළඟට ඔබ කවුරුත් දන්න නිරෝගී භික්ෂූන් වහන්සේලා අතර අග්‍ර, අල්පාබාධ ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍ර බක්කුල කියන මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා කියලා. එතකොට බලන්න මීට අවුරුදු 2500 ගානකට එහා ජීවත් වෙච්ච මිනිස්සු අතර අවුරුදු 150ක් වැඩ හිටිය අය ගැනත් තියෙනවා. අවුරුදු 160ක් වැඩ හිටිය මහරහතන් වහන්සේලා ගැනත් අපිට අහන්න ලැබෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 120ක් වැඩ හිටියා. ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 120ක්. ගිහි ජීවිත ගත කරපු උපාසිකා උපාසකයෝ අතර ගත්තත් විසාකාව කියන්නේ දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක් කියලා. අවුරුදු 120ක්ම ජීවත් වුණා කියලා. ඒ කාලේ ආයුෂත් වැඩි. එතකොට තරුණ කාලේ විවාහ වෙනවා, දීර්ඝ ආයුෂ තියෙනවා, දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. හැබැයි කෙනෙකුට දරුවෝ 20ක් කියපු ගම එකපාරට ඒක කොහොමද පිළිගන්නේ කියලා අද එහෙම හිතෙන්නත් පුළුවන්. හැබැයි ඔබම හිතන්න මීට පරම්පරා 3කට එහා මේ අවුරුදු 2500 ගානකට එහා නෙමෙයි. මීට පරම්පරා 2-3කට එහා ඔබේ ආච්චිලා සීයලාගේ පවුල් වල ගත්තොත් එක පවුලක දරුවෝ 10ක් 12ක් 14ක් ළමයි 16ක් හිටපු පවුල් ගැන ඔබ අහලා ඇති සමහරවිට. මේ මීට පරම්පරා 2-3කට එහා අද වෙනකොට දැන් ඔබ හිතන්න අපේ බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයුෂ එහෙනම් අවුරුදු 120ක්. ඊට වඩා වැඩිපුරත් මිනිස්සු හිටියා. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් අද අපි මේ බණහන මේ අපි ඉන්න යුගයේ මේ 21 වෙනි සියවස මේ කාලේ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ කොච්චරනම් අඩු වෙලාද? අද සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයුෂ ගත්තොත් අපේ රටේ අවුරුදු 75 80 අතර 70 80 අතර මේ ලෝකේ සමහර රටවල් තියෙන අප්‍රිකානු රටවල් අවුරුදු 50 60 සාමාන්‍ය ආයු අපේක්ෂාව. එතකොට ඊට වඩා එහා කලාතුරකින් කෙනෙක් ඉන්නවා. ගමක වුණත් අවුරුදු 80 90 100 වෙච්ච කෙනෙක් හොයාගන්න පුළුවන් වෙයි. හැබැයි ඒ අය නිරෝගීව ඉන්නවන්නේ මේ වැඩිපුර එක්ක එක තැන් වෙලා රෝද පුටුවක ඇවිද ගන්න බෑ. ලෙඩ ගන්න සිහි කල්පනාවක් නැහැ. එහෙම තමයි අවුරුදු 60 70 පෙන්නට පස්සේ බොහෝම අමාරුවෙන් මේ කය ඇදගෙන යන්නේ තව ටිකක් ඉස්සරහට. ඒ කියන්නේ අපේ කය දුර්වලයි. අද අපිට විද්‍යාව දිහා බලලා දැන් නම් ලෝකෙ දියුණුයි මහා තාක්ෂණයක් තියෙනවා. කරන්න බැරි දෙයක් නෑ වගේ හිතෙන්න පුළුවන්. අද ශල්‍ය කර්ම වෛද්‍ය විද්‍යාව මේ හැම දෙයක්ම දියුණුයි. මොනවද දැන් කරන්න බැරි වගේ ඔබට හිතෙන්න පුළුවන්. හැබැයි මිනිස්සු ආවිෂයෙන් පිරිහිලා ලෙඩ රෝග වලින් එක ලෙඩකට බේතක් හොයාගන්නකොට බේතක් හොයාගන්න බැරි තව රෝග ගණනාවක් අලුතෙන් ලෝකේ පහළ වෙනවා. දැන් බලන්න මේ දියුණු ලෝකේ මීට වසර කීපයකට කලින් අවුරුදු 3-4කට එහා අද අපිට අමතකයි. මේ කොවිඩ් වසංගතය නිසා මොන තරම් මිනිස්සු ලෝකයක් බිය වුණා, තැතිගත්තා. ලෝකේ ගමනාගමන ඔක්කොම නැවැත්තුවා. ලෝකේ ඇඳිරි නීතිය දාලා රටවල් වල මිනිස්සුන්ට එළියට බහින්න එපා කියලා මොනතරම් මිනිස්සු තරුණයෝ ඉතා ශක්ති සම්පන්න අය ඒ වසංගතය තුල මොනතරම් පිරිසක් ජීවිතේ මිය ගියාද? කොච්චර බයෙන් මිනිස්සු ජීවත් වුණාද? ගුවන් ගමන් ලෝකේ රටවල් අතර නතර කරා, හුදකලා කරා, ගම්මාන ප්‍රදේශ. ඒකට අපිට එහෙම කාලයක් මීට අවුරුදු 2-3කට කලින් මේ දියුණු විද්‍යාව තාක්ෂණයේ දියුණු ලෝකෙ මිනිස්සු එහෙම අපි හිතපුවත් නැති සිදුවීම් වලට අපි අත්විඳා. ඒ නිසා මතක තියාගන්න මේ ලෝකේ අපි කොච්චර දියුණුයි කියලා හිතුවත් විපත් කරදර අනතුරු කෝලාහල යුද්ධ ස්වභාවික විපත් මේවා මිනිස්යන්ට විටින් විට ඇති කරන බලපෑම පීඩාව අනතුරු විපත් ඒවා තාක්ෂණික විද්‍යාවෙන් නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ නිසා අපිට පේනවා මිනිස්සුන්ගේ ආයුෂ වේගෙන් අඩු වෙලා. අද වෙනකොට අවුරුදු 2500 ගාණක් වෙනකොට සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120 ඉඳන්
75 වගේ මට්ටමට ආවිෂ අඩු වෙච්ච කාලෙක අද අපි මේ ඉන්නේ. අනාගතයේ මේ ආවිෂ තව තවත් අඩු වෙනවා. අඩු වෙලා වහලා ඇති දීඝනිකායේ සඳහන් වෙනවා චක්‍රවර්ති සීහනාද කියලා සූත්‍රයක් බුද්ධ දේශනාව. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනාගතයේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට අඩු වෙන කාලයක් එනවා. අවුරුදු 10ට මිනිස් ආයුෂ අවසන් වෙනකොට මේ ලෝකේ කුසල් කියන වචනේවත් අහපුවත් කෙනෙක් ලෝකේ දකින්න නැහැ කියලා. ලෝකේ බලවත්ම දේ කාල වෙනකොට නියත මිත්‍යා දෘෂ්ටිය. හිම්පව් කුසල් අකුසල් හොඳ නරක අම්මා තාත්තා ඥාතිය මේ මගේ අක්කා නේද සහෝදරයා නේද අම්මා නේද ගුරුවරයා නේද සමාජ සම්මත සීමා ඔක්කොම ඉක්මවා ගිය සත්තු වගේ ලෝකයක් කියන. බල්ලෝ බලල්ලෝ තිරිසන්නු වගේ මිනිස්සු හැසිරෙන්නේ. ඒකට බලවත් වෙන අකුසල් 3ක් ගැන බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මේ මහා සාල සූත්‍රය බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. එතකොට අපිට පේනවා අර මහා සාල අහපු ප්‍රශ්නේ. අතීතයේ මිනිස්සුන්ට බොහෝ දීර්ඝායුෂ තිබ්බා කියලා මං අහලා තියෙනවා ස්වාමිනී ඒක ඇත්තද? බුදුරජාන් වහන්සේ වදාලා මහා සාල ඔබ ඊ අහපු කාරණේ ඇත්ත. එහෙමනම් අතීතේ දීර්ඝායුෂ ඇති බුදුරු පහළ වුණා, දීර්ඝායුෂ ඇති මිනිස්සු හිටියා. එහෙනම් මේ ආයුෂ පිරිහෙන්න හේතු වෙන කාරණාක් තියෙනවා. ඊළඟට මහා සාල අහනවා ස්වාමීනි අනාගතේ මේ තියෙන ආයුෂත් තව අඩු වෙලා විශාල කරදර විපත් අනතුරු වලට මිනිස්සුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා මං අහලා තියෙනවා. මේව ඇත්තද? බුදුරජාණන් වහන්සේ වදාළ මහා සාල ඔබ යහපු කාරණේ ඇත්ත. අනාගතේ මේ තියෙන ආයුෂත් වේගෙන් අඩු වෙලා විශාල කරදර විපත් ලෝකෙ මතුවෙනවා. අන්න බුදුහාමුදුරුවෝ මේකට ප්‍රධාන කාරණා 3ක් විස්තර කරා මේ මහා සාල සූත්‍රය. ඒ තමයි මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා අවුරුදු 100 වගේ මට්ටමට පිරිහෙනකොට මේ මිනිස්යන්ගේ හිතවල ඇති වෙන්න තියෙන සියලු පාපී ලාමක අකුසල් බලවත් වෙලා අවසానයි කියලා. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100 මට්ටමේදී තව ක්ලේශයන් 3ක් විකෘති විදිහට මනසේ බලවත් වෙනවා ලෝකේ. අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මයේ කියන එක බලවත් වෙනවා කියන්නේ. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10 වගේ වෙන මේ අවුරුදු 100 වෙනකොට අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මයේ බලවත් වෙනවා. මිනිස්සුන්ට විකෘති, සත්තු වගේ විකෘති ආසාවන් එන්නේ. මේ මගේ අම්මා, සහෝදරයා, ඥාතිය, සමාජ සීමාවල් ඉක්මවලා කෙලෙස් වලින් මිනිස්සු විකෘති වෙන අධර්ම රාගයක් ඇති වෙනවා. විෂම ලෝභේ ඉහවහ යන. බලන්න මිනිස්සු හිතාගන්න බැරි මහා අපරාධ, හිතාගන්නවත් බැරි දේවල් වර්තමානයේ අපිට අහන්න ලැබෙන්නේ. මේවා ඇහෙනකොට ඔබට හිතෙන්න පුළුවන් මිනිස්සයන්ට මෙහෙමත් කරන්න පුළුවන් දෝ කියලා. ඒ නිසා මිනිස්සු හිතාගන්න බැරි අපරාධ, ලෝභකම නිසා, මසුරුකම නිසා කල්ප ගණන් සසරි අපාදුක් විඳින මහා විශාල අකුසල් කිසිම බයක් තැති ගැනීමක් නැතුව මිනිස්සු ඒවට පෙළඹෙනවා. විෂම ලෝභ, ඊළඟට මිත්‍යා ධර්මය. මේ ලෝකේ සීමාවල් ඉක්මවලා මිනිස්සු නොයෙක් විදිහට රාගයෙන් විකෘති වෙලා අද ඒවා ලෝකේ නීති හැටියට සම්මත වෙලා මිත්‍යා ධර්මයේ ලෝකේ සම්මත වෙනවා. සමහර රටවල කාන්තා විවාහයන්, පිරිමි විවාහයන්, මේ විකෘති දේවල් ලෝකේ ඒවා නීති හැටියට සම්මත වෙලා ලෝකේ ඒවට තැනක් වෙන කාලයක් එනවා. මිත්‍යා ධර්මයේ බලවත් වෙනවා. මිත්‍යා දෘෂ්ටිය බලවත් වෙනවා. එතකොට මෙන්න මේ අධර්ම රාගයේ, විෂම ලෝභයේ, මිත්‍යා ධර්මය බලවත් වෙද්දී මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100 ඉඳන් වේගෙන් පහළට පිරිහෙනවා කියලා. අන්න එතකොට මිනිස්සු මෙන්න මේ අකුසල් 3න් යුක්ත වෙනකොට, කියන්නේ අර සමාජ සම්මත සීමා මිනිස්සුන්ගේ සම්මත තියෙනවා. ඒ සීමාවල් ඉක්මවලා විකෘති දේවල් බලවත් වෙනවා. එතකොට පොළොවාසී දෙවියන්ගේ ඉඳන් මිනිස්යන් ගැන දෙවියන්ගේ කලකිරීමක්, අප්‍රසාදයක් ඇති වෙලා දෙවියන් මිනිස්යන්ට පිහිට නොවි දෙවියන් අහක බලන. අන්නේ හේතු කරගෙන
විශාල විපත් තුනක් අනාගත ලෝකේ විටින් විට මතුවෙලා මිනිස්සු දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණනින් මිය යමින් මේ ලෝකෙ මහා විපත් අනාගතේ ඇති වෙනවා කියලා බුදුහාඳුරෝ දේශනා කරා. ඒ විපත් තුනෙන් එකක් තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මහා සාල අනාගතයේ මිනිස්සු අධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් මිත්‍යා ධර්මයෙන් බලවත් වෙලා අකුසල් වලින් බලවත් වෙනකොට පොළොවාසී දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලව දක්වාම දෙවියන් මිනිස්යන් ගැන කලකිරිලා මිනිස්යන්ට උපකාර නොකර දෙවියන් අහක බලන කාලයක් එනවා. දෙවියන්ගේ උදව් උපකාර මනුස්ස ලෝකෙට නැති වෙනවා. ඒ නැතිවීම තුලම ස්වභාවික විපත් බහුල වෙනවා කියලා. ඒත් ඔබට හිතෙන්න පුළුවන් එහෙම වෙන්නේ කොහොමද කියලා. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. ධර්මයේ සඳහන් වෙනවා. දැන් මේ ස්වභාව ධර්මය අපි හොඳින් තේරුම් ගන්න. වැස්ස වහිනවා. මේක දෙවියන් වස්සනව නෙමෙයි. සුළං හමනවා. අවුව, වැස්ස, සීතල, ප්‍රශ්නේ, ස්වභාව ධර්මය, භූමිකම්පා, සුලිසුලං, කුණාටු, ස්වභාවික විපත්. එතකොට අපි මේවට කියන ස්වභාව ධර්මයේ ස්වභාවික විපත් ලෝකෙ විටින් විට ඇති වෙනවා. හැබැයි මේ ස්වභාවික දේවල් වලට 이르දීම් බලපෑම් කළ හැකි ඒවා පාලනය කළ හැකි 이르දිමත් දේවතා කොට්ටාස ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. අන්න ඒ අයට ධර්මයේ හඳුන්වනවා වලාහක දේවතාවරු. වලාහක සංයුක්තය කියලා සංයුක්ත නිකායේ දේශන පෙළක් තියෙනවා. සීත වලාහක දේවතා කොට්ටාසයක් ඉන්නවා. උන්හ වලාහක කියලා දෙවිවරු කොටසක් ඉන්නවා. වැස්ස වලාහක කියලා දේවතා කොට්ටාසයක් ඉන්නවා. අබ්බ වලාහක කියලා මේ වලාකුළු වලට අහසේ බලපෑම් කරන්න පුළුවන් දේවතා කොට්ටාසයක් ඉන්නවා. එතකොට ඒ දෙවියන්ට පුළුවන් කියනවා මිනිස්යන්ගේ යහපත වෙනුවෙන් ස්වභාව ධර්මයේ ඇතිවෙන යම් යම් දේවල් පාලනය කරන ඔක්කොම නෙමෙයි. යම් දේවල් පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ වැස්ස වලාහක දිවිවරුන්ට පුළුවන් හැම වෙලාවෙම දෙවියන් වස්සනව නෙමෙයි. එතකොට මේවා අපි නුවණින් තේරුම් ගන්නට ඕනේ. ඔබ වැසි චක්‍රය කියලා දෙයක් ඉගෙනගෙන ඇති. මේ ස්වභාව ධර්මයේ වැස්ස ඇතිවෙන හේතු අපිට විස්තර කරන්න පුළුවන්. ඒක විද්‍යාත්මකව වේවා ස්වභාව ධර්මයෙන් වේවා වැස්ස වහිනවා. හැබැයි ඒ වහින වැස්ස මහා වර්ෂා හැටියට මිනිස්යන්ට විශාල විපත් විනාශ ගෙන දෙනවා නම් 이르දිමත් වැස්ස වලාහක දේවතාවරුන්ට තමන්ගේ 이르දි බලයෙන් ඒ වැස්ස පාලනය කරලා මිනිස්යන්ට ඇතිවන විපත් වළක්වීමේ හැකියාවක් ඒ දෙවියන් සතුව තියෙනවා. ඒ වැස්ස නැති විශාල නියඟ දුර්භික්ෂ ඇති වෙච්ච කාලවල වැස්ස වලාහක දෙවිවරුන්ට වැස්ස ඇති කරවන්න පුළුවන් කියන ඒ අයගේ 이르දි බලය. ඒ නිසා තමයි අපේ පැරැන්නෝ අතීතේ වැසි පිරිත්තු බහලා ඇති. දෙවියන්ට ආරාධනා කළ නිසි කලට වැසි ලබා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලීම් කරා, පිරිත් කිව්වා. ඒ දෙවියන්ට පින් අනුමෝදන් කරා. මේ කෙත්වතු සාර වෙන්න නිසි කලට වැසි ලබා දෙන්න වැස්ස වලාහක දෙවියන්ට ආරාධනා කරලා. එතකොට මේ පැරණි දේවල් වල මේ ඔක්කොම නිකන් බොරු දේවල් කියලා හිතන්න එපා. ඒක කොහේ හරි මේකේ ධර්මානුකූලව විස්තර වෙච්ච තැන් එක්ක තමයි අතීතේ මේවා පැවතුනේ. ඊළඟට අබ්බ වලාහක කියන දෙවිවරුන්ට මේ වලාකුළු අහසේ හුලං හමන දිශාවට හුළඟේ පීඩන වෙනස් වෙනකොට වලාකුළු අහසේ ගමන් කරනවා. හැබැයි අබ්බ වලාහක කියන දෙවියන්ට තමන්ගේ 이르දි බලයෙන් වලාකුළු වල දිශාව වෙනස් කරන්න පුළුවන් කියලා. කැමති දිශාවල් වලට අහසේ වලාකුළු 이르දියෙන් අරගෙන යන්න පුළුවන් කියලා. එහෙනම් ඒකේ තේරුම තමයි දෙවියන් හැම වෙලෙම ස්වභාව ධර්මයේ පාලනය කරනව නෙමෙයි. හැබැයි මිනිස්යන්ට විපත් අනතුරු වෙනකොට ඒවෙන් මිනිස්යන්ව ආරක්ෂා කරන්න දෙවියන් ඒ ස්වභාව ධර්මයට බලපෑම් කරනවා. මිනිස්යන්ගේ යහපත වෙනුවෙන්. සීත වලාහක දෙවිවරු පරිසරයේ සීතල ඇති කරවන්න පුළුවන් 이르දිමත් දෙවිවරු ඉන්නවා. උන්හ වලාහක ඒ අයට පරිසර උණුසුම ඇති කරවන්න පුළුවන්. එතකොට අපිට පේනවා සීතල උණුසුම වලාකුළු අහසේ ගමන් කිරීම වැස්ස මේවා ස්වභාවික දේවල්. හැබැයි මිනිස්යන්ට හානියක් විපතක් වෙන විදියට ස්වභාව ධර්මයේ කටයුතු වෙනකොට
ඒ 이르දිමත් දේවතා කොට්ටාස ස්වභාව ධර්මයෙන් ඒවා පාලනය කරලා මිනිස්යන්ගේ යහපතට ඒවා පාලනය කරනවා කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහා සාල අනාගතයේ මිනිස්සු අධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් මිත්‍යා ධර්මයෙන් බලවත් වෙනකොට දෙවියන් මිනිස්යන් ගැන කලකිරිලා අහක බලනවා. දෙවියන් මිනිස්සුන්ගෙන් පරිගන්නව නෙමෙයි. කලකිරුණාට පස්සේ මිනිස්යන්ට උදව් කරන්න තියෙන එක අතහරින. දෙවියන් දෙවියන්ගේ වැඩක් බලා ගන්න. අපි සාමාන්‍ය කියන්නේ මිනිස්සුන්වත් කලකි දැන් ඔබ හිතන්න සමහර ලාවට කෙනෙකුට ඔබ උදව් කරලා ඒ කෙනාගේ චර්යා රටාව තුළ ඔබට දැනගන්න ලැබුණොත් මේ පුද්ගලයා මහා නරක කෙනෙක් මේ වගේ මිනිස්සෙකුටද මං උදව් කරේ මිනිස්සු කියනවනේ අපි උදව් කරේ මෙහෙම මිනිස්සුන්ටද හැබැයි ඔබ ගුණධර්ම ඇති කෙනෙක් නම් ආයේ මිනිස්සගෙන් පලි ගන්න බනින්න යන්නේ අතහැරලා දානවා අනේ මොකටද අපි පව් කරගන්නේ මේ මිනිස්සයා කරගන්නේ මේ මිනිස්සයාගේ න්‍යාය කියලා ඔබ අහක බලන ඒ වගේ දෙවියනොත් ස්වභාව ධර්මීය පාලනය කළපු මිනිස්යන්ගේ යහපතට කරන්න පුළුවන් හැකියාව ඇති දෙවිවරු මිනිස්සු ගැන කලකිරිලා ඒ දෙවියන් ඒවෙන් අයින් වෙනවා. එතකොට මහ විශාල වැස්ස වැහැලා මහා ගම් වතුර විපත් වලින් අනාගතයේ 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සුට විපත් වේ. මොහොත ගොඩ ගලන ගම් වතුර විශාල විපත් වියස නැති වෙනවා ජල ගැලීම් වලින්. ඊළඟට සමහර ප්‍රදේශවලට වැස්ස නැහැ. අවුරුදු ගණන් නියඟ දුර්භික්ෂ තුල මිනිස්සුන්ට කන්න බොන්න නැහැ, වගාවල් නැහැ, මිනිස්සු පීඩාවට පත් වෙන. හැබැයි දෙවියන් මිනිස්යන්ගේ යහපත වෙනුවෙන් බලන්නේ නැහැ මිනිස්සුන්ගේ ගුණධර්ම නැති නිසා. භූමිකම්පා, සුලිසුලං, කුණාටු මහා විපත් ස්වභාවිකව ඇති වෙනවා. එතකොට මේකේ තේරුම තමයි බුදුහාමුදුරු පෙන්වන අනාගතයේ මහා සාල මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට අනාගතයේ විශාල විපත් ස්වභාවික විපත් වැඩි වෙලා 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මේ විපත් වලින් මැරෙනවා කියන්නේ. ඒකක්. දෙවැනි එක බුදුහාමුදුරු විස්තර කරා මහා සාල මේ මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට අධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් මිත්‍යා ධර්මයෙන් යුක්ත වෙනකොට දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා. දෙවියන්ගේ රැකවරණේ මනුලවට අහිමි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ හිඩසට සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියලා. ඔන්න ඕක අපිට පේන්නේ නැති දෙයක්. ඒකෝට මේක කෙනෙක් පිළිගත්තා හෝ නැතා හෝ මේ බුදුහාමුදුරු බුදු ඇසින් දැකලා අර මහා සාල බ්‍රාහ්මණයාට අනාගතයේ වෙන විපත් ගැන පෙන්නන අනාගත විපත් ගැන විස්තර කරපු තැන. දෙවියන්ගේ රැකවරණේ අහිමි වෙච්ච තැනට මිනිස්යන්ට දෙවියන්ගේ රැකවරණේ අහිමි වෙනකොට සැඩ යක්ෂයෝ මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියලා. මහා දරුණු යක්ෂයෝ අමනුෂ්‍යයෝ ගම්වල නගරවල ප්‍රදේශවල අරක් ගන්නවා කියනවා. ඒ අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයට අනාගත ලෝකේ හසු වෙනවා කියලා. ඒ අමනුෂ්‍යයන්ගේ විපත් වලින් අමනුෂ්‍ය කරදර වලින් මිනිස්සු නොයෙක් පීඩා විපත් ඇති වෙලා මිනිස්සු 100,000 ගණන් ලක්ෂ ගණන් ඒ විපත් වලින් අනතුරු වලින් මේ යනවා කියලා. මේක අපිට ගණනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක අපිට පියවියෙන් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි මෙහෙම දෙයක් වෙනවා. දැන් ওই පීතවත්වයේ සඳහන් වෙනවා සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා කියනවා ලේ පිපාසිත. ඒ අයගේ ආහාර තමයි ලේ. එතකොට මිනිස්සු ද්වේෂයෙන් වෛරයෙන් කටයුතු කරනකොට මේ අමනුෂ්‍යයෝ මොකද කරන්නේ? ඒ මිනිස්යන්ගේ ශරීරවලට ඇතුල් වෙලා මිනිස්සු අතර ගැටුම් ආරවුල් ඇති කරනවා. ඇයි ද්වේෂයෙන් වෛරයෙන් හැම වෙලාවෙම ලේ පිපාසයෙන් ඉන්න මිනිස්යන්ව අර අමනුෂ්‍යෝ ග්‍රහණය කරගෙන ඉන්නේ. එතකොට මිනිස්සු රණ්ඩු වෙනවා, ගහමරා ගන්නවා, අවියාවිද වලින් ගහ ගන්නවා, තුවාල වෙනවා. ලේ ගලනකොට ඒ අය සතුටෙන් ඒ ලේ ටික උරා බොනවා. එතකොට ලේ පිපාසිත අමනුෂ්‍යෝ මිනිස්සුන් අතර ගැටුම් ආරවුල් ඇති කරලා ඔවුන් ඒව ආහාර කරගන්නවා. එතකොට මේ වගේ විපත් පියසන ඇති වෙනවා. ඒ කියන්නේ අමනුෂ්‍යයන්ට ගොදුරු වෙනවා අකුසල් බලවත් වෙච්ච ලෝකෙ. දෙවියන්ගේ රැකවරණේ අහිමි වෙච්ච තැන අමනුෂ්‍යයන්ගේ ගොදුරක් බවට පත් වෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ මේ මහා සාල සූත්‍රයෙන් පෙන්වන දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණේ අද අපි මේ ලෝකේ දකින මේ දවසින් දවස වර්ධනය වෙන මේ යුද බිය විශාල යුද විපත්
බුදුහාමුදුරු බුදු ඇසින් දැකලා මහා සාල බ්‍රාහ්මණයට විස්තර කරන මහා සාල අනාගතයේ මිනිස්සු අධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් මිත්‍යා ධර්මයෙන් අකුසල් වලින් බලවත් වෙනවා. මිනිස්සු ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් බලවත් වෙලා තම තමන් බෙදෙනවා කියනවා. ඒ බෙදෙනකොට ආගම් අනුව බෙදෙනවා. අපි මේ ආගමේ උඹලා මේ ආගමේ. ඒ බෙදිලා ආගම් අනුව මිනිස්සු ගහමරා ගන්නවා. ආගමික කෝලාහල ඇති කරගන්නවා. ඊළඟට ගම් අනුව බෙදෙනවා. ගමෙන් ගම බෙදෙනවා. අපි මේ පැත්තේ. එතකොට ගමේ අය බෙදිලා අසවල් ගමේ මේ ගමේ එහා ගමේ මෙහා ගමේ ගහ ගන්නවා මරා ගන්නවා. ගම් අතර සටන්. ඊළඟට නගර අතර බෙදෙනවා කියනවා. පළාත් බෙදෙනවා. රටේ කොටස් බෙදා ගන්න. අපි මේ උතුරු නැගෙනහිර අපි මේ පැත්ත අපිට ඕනේ. එතකොට අපි මේ පැත්තේ. එතකොට ඔහොම මිනිස්සු බෙදෙනවා. බෙදිලා ඉවර වෙලා ඒ තම තමන්ගේ ඒවට සාධාරණ කරුණු මේවා අපේ පරම්පරා ඉඩම් මේවා අපේ පැති මේවා අපේ නිජබීම් මොනවා හරි කතා කියනවා. ඒවා හදාගෙන අවසානි කරන්නේ අවියාවිද අරගෙන බෙදිලා කෝලහල කරගන්නවා. මිනිස්සු මරා ගන්නවා. යුද්ධ කරගන්නවා. 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා කියලා. එතකොට ආගම් අනුව බෙදෙනවා, කුල අනුව බෙදෙනවා. ජාති අනුව බෙදෙනවා. අපි මේ ජාති, උඹලා මේ ජාති. ජාති අනුව බෙදෙනවා. ඊළඟට ශරීර වර්ණ අනුව බෙදෙනවා කියලා. බලන්න ලෝකේ ඇති වෙච්ච සුදු කළු ભેද, කළු ජාතිකයෝ, සුදු ජාතික මේ හැමේ වර්ණය අනුව මිනිස්සු බෙදිලා රණ්ඩු කර ගන්නවා, මරා ගන්නවා. උස් පහත්කම් ඇති කරගෙන අවසානයේ වුන් මොකද කරන්නේ? තමන්ගේ වර්ගයා වෙනුවෙන් අවියාවිද හදනවා, සංවිධානය වෙනවා, සේනා හදා ගන්නවා. අනිත් අයට විරුද්ධව සටන් කරනවා, යුද්ධ කරනවා, මිනිස්සු මරා ගන්නවා. එතකොට මේ විදිහට එක්ක කුලයක් නිසා, ආගමක් නිසා, ජාතියක් නිසා, ශරීර වර්ණයක් නිසා එක එක උස් පහත්කම් හදාගෙන පක්ෂවලට බෙදිලා එක එක සංවිධානවලට බෙදිලා මේ බෙදීම් තුල මොකද කරන්නේ? තම තමන්ගේ තර්ක විතර්ක මත ආයුධ හදාගෙන කණ්ඩායම් බෙදලා යුද්ධ කර ගන්නවා කියලා. එතකොට මේ වගේ දේවල්. එතකොට මේ යුද්ධ ලෝකේ පුරා හැමතැනම තියෙනවා. අපේ රටවල් වල ගත්තා ලෝකේ පුරා ඔහොම යුද්ධ නැති තැනක් නැහැ. ඔය අතර භයානකම යුද්ධ රටවල් අතර ආයුධ හදාගෙන බෙදෙනවා. දේශ සීමානුව බෙදෙනවා, යුද්ධ කරනවා. තමන්ගේ සීමාව පුළුල් කරගන්න හිතන මේ රටත් අල්ල ගන්න ඕන. මට මේ රටත් අල්ල ගන්න ඕන. එතකොට මහා සේනා අරගෙන ගිහිල්ලා අර භූමිය වෙනුවෙන් යුද්ධ කරලා අවියාවිද අරගෙන 100,000 ගණන් මිනිස්සු මරාගෙන යුද්ධ කර කර මිනිස්සු මරා ගන්නවා කියන. අනාගත ලෝකයේ මේ යුද්ධ එන්න වර්ධනය වෙනවා. බුදුහාඳුරු පෙන්වන මහා සාල අනාගතයේ මිනිස්සු රටවල් අනුව බෙදෙනවා. එතකොට ඒ විතරක් නෙමෙයි මිනිස්සු ප්‍රදේශ අනුව මහද්වීප අනුව බෙදෙනවා. ඒතකොට ලෝකයක් පාලනය කරන්න හිතනවා. තමන්ගේ රට විතරක් නෙවෙයි සමහර විතරක් මට ලෝකෙම පාලනය කරන්න ඕන. මගේ පාලනයට ලෝකෙ යටත් කරගන්න, ලෝකෙ බය කරගන්න ඕන. ඒ වෙනුවෙන් මහා දරුණු ලෝකයක් වනසන්න පුළුවන් අවියාවිද හදනවා. ඒ ආයුධ බලය තුල ලෝකයේ බලය පවත්ව ගන්න උත්සාහ ගන්න. අද ඔබට පේනවා ඇති ලෝක දිහා ගත්තහම ලෝකෙ මොනතරම් යුද්ධ නිසා මිනිස්සු පීඩාවට පත් වෙලා. සමහර ලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕවා අපිට අදාළ නැහැ. ඒ යුද්ධ කරගන්නේ කොහෙවත්. ඇයි අපි ඕවා ගැන හිතන්නේ කියලා. හිඟතුනි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු අතර දැන් ඔබ හිතන්න රුසියාව යුක්‍රේන මේ යුද්ධ 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා. ඊළඟට මේ මැද පෙරදිග කලාපවල ඇතිවෙච්ච පහුගිය කාලේ ඇතිවෙච්ච මේ යුද්ධ මේ ඇතිවෙච්ච මහ භයානක තත්ත්වයන් මහ විශාල ගොඩනැගිලි සුළු මොහොතක බිමට සමතලා වෙන ලක්ෂ ගණන් මිනිස්සු කන්න බොන්න නැතුව මිනිස්සුන්ට ඉවුන් හිටිතයන් නැතුව තුවාල වෙලා මිනිස්සු විශාල දුක් පීඩා අසරණ සමහරුන්ට කන්න නැහැ හැංගිලා පොළොව ඇතුලේ ගුහාවල් වල ආරක්ෂිත තැන්වල බයේ වේවුල අහසින් ඇවිල්ලා මහා දරුණු බෝම්බ හෙලනවා. ඒතකොට මේ වගේ තත්ත්වයක් යටතේ ලෝකෙ මිනිස්සු කොච්චරනම් පීඩාවට පත් වෙනවද?
ඒ බලපෑම ලෝකෙ ඔබ කොහෙ හිටියත් ඔබ යොදුන් 100,000 ගාණක් ඈත රටක ජීවත් වුණත් ඔබටත් ඔබ කන බොන දේවල් තෙල් වලින් මේ ලෝකෙ මිනිස්සු තම තමන් තුළ අද ජීවත් වෙනව නෙමෙයි මේ ලෝකෙම විශ්ව ගම්මානයක් කියන්නේ එකිනෙකා මත පවතින. ඒ නිසා ඔබ දකින්න ඇති පසුගිය කාලවල තෙල් ටික පරක්කු වෙලා තෙල් නැවක් එනකම් මිනිස්සු දින ගණන් තෙල් පෝලිං වල මොනතරම් පීඩාවක් වින්දාද ගෑස් ටික නැති වෙලා. ඒවැය ගහගත්ත මරාගත්ත මිනිස්සු. කොච්චර ද්වේෂය වෛරය මත කටයුතු කරාද. ඉතින් ඒ නිසා මේ ලෝකේ ඇතිවන විපත් බුදුහාමුදුරු මහා සාල බමුණට පෙන්වන මහා සාල මේ සියල්ල මිනිස්සුන්ගේ ක්ලේශයන් වල ඇතිවෙන බලවත්කම නිසා. අධර්ම රාගය විෂම ලෝභය මිත්‍යා ධර්මයේ කියන මේ අකුසල් තුන බලවත් වෙලා ඒ බලවත් වීම තුල ලෝකේ දෙවියන් පවා මිනිස්යන් ගැන කලකිරිලා මිනිස්යන්ට උදව් උපකාර නොකර දෙවියන් අහක බලන. ඒ තුල ස්වභාවික විපත් වැඩි වෙනවා. ස්වභාවික විපත් වලින් 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මේ යනවා. අපිට නොපෙනෙන දෙයක් සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියන. මහා දරුණු අමනුෂ්‍යයෝ ගම් නගර විපත් එතකොට මේ තුල 100,000 ගණන් ලක්ෂ ගණන් මේ යනවා. ඒක අපිට හොයාගන්න බෑ. ඒක අපි වෙන මිනිස්සු එක එක විදිහට කියන්නේ යම් යම් අනතුරු වලින් මැරුණා. හැබැයි ඒක පසුපස තියෙන නොපෙනෙන දේ අපිට පේන්නේ නැහැ. අපි ඒක මොකක් හරි අනතුරකට දානවා. ඊළඟ දේ තමයි අවියාවිද හදාගෙන ආගම් අනුව රටවල් අනුව දේශ සීමා අනුව ಜಾති වර්ණ කුල අනුව බෙදිලා මිනිස්සු යුද්ධ කරගන්න. ඒ යුද්ධ නිසා අනාගතයේ 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මේ යනවා කියන්නේ. ඒ නිසා අපි ඉන්නේ එවැනි මහ භයානක ලෝකයක. ඒ නිසා පින්වතුනි මේ බණ ටික අහලා ඔබ හිතන්න අපි ජීවත් වෙන්නේ මොනතරම් භයානක ලෝකයකද කියලා අනාගත බයක් දකින්න. ඒ අනාගත බය දකින්න ඔබ අප්‍රමාදී වෙන්න. මේ කරුණු සියල්ලේ අවසාන තැන තමයි අප්‍රමාදේන සම්පාදිත. ඔබට ලෝකෙ වෙනස් කරන්න බෑ. අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ. ලෝක යන රටාව අනිත් පැත්ත හරවන්න බෑ. හැබැයි ඔබට පුළුවන් මේ අතරේ අප්‍රමාදීව මේ භයානක සසරෙන් මම මිදෙනවා කියලා. උඩුගම් බලා පීනනවා වගේ මේ ලෝකයාම පහළට ගහගෙන යද්දී ඒ ජල පහර කපාගෙන උඩුගම් බලා පීනන කෙනෙක් වගේ ඔබට පුළුවන් අප්‍රමාදීව සද්ධාව දියුණු කරගන්න. අප්‍රමාදීව සිල් රකින්න අර අධර්ම රාගයේ විෂම ලෝභයේ මිත්‍යා ධර්මයෙන් යුක්ත ලෝකේ ඔබට පුළුවන් සත්පුරුෂ ගුණ ධර්ම ඇති සිල්වත් ගුණවත් ශ්‍රාවකයෙක් හැටියට බැබලෙන්න. අර මඩ වලක් වගේ කුණු වෙච්ච සමාජය තුල සිල් සුවඳ හමන නෙළුමක් වගේ ඔබට මතුවලා ඉන්න පුළුවන්. ඒ නිසා ධර්මයෙන් ඔබ බැබලෙන්න, සීලයෙන් බැබලෙන්න, ත්‍යාග සම්පත්තියෙන් මිනිස්සුන්ට උදව් කරන්න, පින් කරන්න, නැති බැරි කෙනෙකුට පිහිට වෙන්න. ලෝකෙම මසුරු වුණත් ඔබට පුළුවන් හැටියට ඔබ දම් පින්කම් කරන්න, ඔබ අතහැරීම පුරුදු කරන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන මෙනෙහි කරන්න. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව මේ ගුණධර්ම ජීවිතය ඇති කරගන්න. ලෝකයාම ද්වේෂයෙන් වෛරයෙන් කටයුතු කරත් ඔබ තුල මෛත්‍රිය වඩන්න. ඔබ ලෝකයට මෛත්‍රී කරන්න. ඔබට මිනිස්සු මෛත්‍රී නොකරත් ඔබ ලෝකයට මෛත්‍රිය වඩන්න. ඔබ කරුණාව, මුදිතාව ලෝකයට දායාද කරන උතුම් පුද්ගලයෙක් බවට ඔබපත් වෙයි. අන්න එතකොට අර මඩ ගොඩේ පිපිච්ච නෙළුමක් වගේ ඔබ ලෝකයාම එක පැත්තකට ගියත් ඔබට ධර්මයේ කරා යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ ලෝකෙ මහ භයානක ලෝකයක්. අනාගත විපත්, අනාගත අනතුරු, ලෝකයේ යන රටාව මේ සියල්ල තුල අපි දන්නේ නැහැ අනාගතේ මොන වගේ විපත්, මොන වගේ කරදර, මොන වගේ ව්‍යසන, ලෝක යුද්ධ ඇති වෙයිද නැති වෙයිද, තුන්වෙනි ලෝක යුද්ධයක් වෙයිද අපි දන්නේ නැහැ. හැබැයි දවසින් දවස අපේ ආයුෂ පිරිහෙනවා. අපි මරණයට ලං වෙනවා. අපිට දීර්ඝ ආයුෂක් නෑ. අද ඊටාම කෙටි කාලයක් තියෙන. ඒ නිසා අප්‍රමාදී වෙන්න බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනේ හැම වෙලාවෙම හිතන්න.
හන්දදානි භික්කවේ ආමන්ත්‍රය මහණෙනි අවසාන වශයෙන් නුඹලා අමතනවා. වය ධම්මා සංඛාරා මේ ලෝකේ සියලු සංස්කාර අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න කියලා ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරේ. අන්නේ උතුම් බුදු වදන හොඳට සිහියට අරගෙන ඔබ හැම දෙනාට මේ ලැබූ මිනිස් ජීවිතය තුළ අප්‍රමාදීව සද්ධාදී ගුණ දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.